හිතලා බලන්න බය කියන්නේ හරිම පුදුම දෙයක් නේද? ඒක අපේ ජීවිතේ හැම තැනකම දිනනවා. ඔෆිස් එකේ, ගෙදර දොරේ, යාළුවෝ අතරේ හැම තැනම මේ බල සම්බන්ධතා අපි දකිනවා, අත්විඳිනවා. ඒත් ඇත්තටම මොකද්ද මේ බලය කියන්නේ? ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපි මේ කතාවේ අගමුල ටිකක් හොයලා බලමු. ඇත්තටම හිතලා බලන්න, ඇයි අපි සමහර අය කියන දේ නිකම්ම අහන්නේ? ඒ තව කෙනෙක් එකේ දෙම කිව්වොත් අපි ඒක ගණන් ගන්නවත් නැහැ. සමහර අයට කොහොමද පුරුවන් වෙන්නේ අනිත් අයව එච්චර ලේසියෙන් Tamanට ඕන දෙයකට පොළඹව ගන්න. මේක පිටිපස්සේ මොකක් හරි රහසක් තියෙන්න ඕන. ගොඩක් වෙලාවට අපි හිතන්නේ බලය කියන්නේ ලොකු තනතුරක්, ලොකු පුටුවක් එක්ක එන දෙයක් කියලා. CEO කෙනෙක්ට නැත්නම් දේශපාලනයකට තියෙන බලය වගේ. ඒත් ඇත්තටම කතාව ඒක නෙවෙයි. බලය කියන දේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඇත්තටම කිව්වොත් මේ අපි දකින හැම බල සම්බන්ධතාවයක් පිටිපස්සෙම පියෙන්නේ එකම එක සරල යතුරක්. මේ යතුර හරියට තේරුම් ගත්තොත් අපේ වටේ ඉන්න මිනිස්සු දිහා, සිද්ධ වෙන දේවල් දිහා බලන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුරුවන්. යැපීම. ඒ වචනේ තමයි යතුර. යැපීම. කෙනෙක් තව කෙනෙක් මත යැපෙනවා නම් අන්න එතන බලයක් නිර්මාණය වෙනවා. සරලවම කෙනෙකුට අවශ්‍ය දෙයක් තව කෙනෙක් ළඟ තියෙනවා නම් අර දෙවනි කෙනාට පළවෙනි කෙනා කෙරෙහි බලයක් තියෙනවා. බලයේ සම්පූර්ණ ක්‍රීඩාවම තියෙන්නේ මේ යැපීම කියන සංකල්පයේ වටේ තමයි. හරි. එහෙනම් අපි දැන් දන්නවා බලයේ රහස යැපීම කියලා. ඉතින් මේ බලය එන්නේ කොහෙන්ද? මේකේ මූලාශ්‍ර මොනවද? බලය කියන්නේ එකම විදිහක දෙයක් නෙවෙයි. ඒකට විවිධ මුහුණුවර තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. හොඳයි. බලය ගැන කතා කරද්දී අපිට මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි විධිමත් බලය. ඒ කියන්නේ කෙනෙකුට තමන් ඉන්න තනතුර නිසා නිල වශයෙන් ලැබෙන බලය. අනික තමයි පුද්ගලික බලය. ඒකෙන්නේ තනතුරකින් නෙවෙයි, ඒ පුද්ගලයාගෙන්මයි. එයාගේ දැනුම, හැකියාව, පෞරුෂය වගේ දේවල් නිසා. විධිමත් බලය යට තියෙන පළවෙනි එක තමයි බලහත්කාරී බලය. මේකෙදි කෙටියෙන්ම වෙන්නේ බය පාවිච්චි කරන එක. මම කියන දේ කලේ නැත්තම් නරක ප්‍රතිඵලات වෙයි කියන පණිවිඩය තමයි මෙතන තියෙන්නේ. උදාහරණයක් විදිහක රස්සාවෙන් අයින් කරයි නැත්තම් පඩි අඩු කරයි කියන බයට කලබනාකරුවෙකුට කීකරු වෙන එක. අර කලින් කිව්ව බලහත්කාරී බලය අනුත්පැට තමයි මේ. මේකෙදි මිනිස්සු කීකරු වෙන්නේ දඬුවමට බය නෙවෙයි, මොකක් හරි හොඳ දෙයක් ප්‍රතිලාභයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. පඩි වැඩිවීම, බෝනස්, උසස් වීම වගේ දේවල් දෙන්න පුළුවන් කෙනෙකුට මේ ප්‍රතිලාභ බලය තියෙනවා. එකක් සැරයටිය නම් මේක තමයි කැරට්ටලය. මේක තමයි අපි හැමෝම වගේ සංවිධාන ඇතුලේ නිතරම දකින බලය. නීත්‍යානුකූල බලය. ඒ කියන්නේ යම්කිසි ව්‍යුහයක් ඇතුලේ කෙනෙකුට තියෙන තනුතුර නිසාම ලැබෙන අධිකාරිය. අපි හැමෝම පිළිගන්නවා සමාගමක CEO කෙනෙකුට තීරණ ගන්න බලයක් තියෙනවා කියලා. ඒක එන්නේ එයාගේ දක්ෂකමට වඩා එයා දරන තනුතුර නිසා. හරි. ඒ විධිමත් බලය. දැන් අපි යමු පුද්ගලික බලය කියන පැත්තට. මේකේ පළවෙනි එක තමයි විශේෂඥ බලය. මේක එන්නේ තනතුරකින් නෙවෙයි, දැනුමෙන්. යම් විෂයක් ගැන කෙනෙක්ට ගැඹුරු දැනුමක්, විශේෂඥතාවයක් තියෙනවා නම් ඒ දැනුමම බලයක් බවට පත් වෙනවා. හිතන්නකෝ අපි දොස්තර කෙනෙක් කියන දේ අහන්නේ ඇයි? එයා ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක් නිසා. පුද්ගලික බලයක තවත් වර්ගයක් තමයි මේ ආකර්ෂණීය බලය. මේක නම් ටිකක් වෙනස්. මේකේ එන්නේ කෙනෙකුගේ පෞරුෂයට, චරිතයට තියෙන ගෞරවය සහ කැමැත්ත නිසා. අපි කෙනෙකුට ගොඩක් ගරු කරනවා නම්, ඒ කෙනා වගේ වෙන්න ආස කරනවා නම්, අපි නොදැනුවත්වම ඒ කෙනාව සතුටු කරන්න උත්සාහ කරනවා. අන්න ඒකෙන් තමයි ඒ කෙනාට අපි කෙරෙහි බලයක් ලැබෙන්නේ. හරි. මතකද අපි මුලින්ම කිව්වා බලයේ යතුර තමයි යැපීම කියලා. හොඳයි. එහෙනම් මේ යැපීම කියන එක හැදෙන්නේ කොහොමද? මොන වගේ දේවල්ද ඒකට බලපාන්නේ? අපි දැන් බලමු මේ යැපීමේ සමීකරණය දිහා. මේකට ප්‍රධාන අමුද්‍රව්‍ය තුනක් තියෙනවා කියලා හිතන්න. පළවෙනි එක වැදගත්කම. බලය තියෙන කෙනා ළඟ තියෙන සම්පත අනිත් අයට වැදගත් වෙන්න ඕන. දෙවෙනි එක හිඟකම. ඒ සම්පත හැමතැනම තියෙන ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක් වෙන්න බෑ. තුන්වෙනි එක ආදේශ කරන්න නොහැකි බව. ඒ කියන්නේ ඒ දෙයට වෙනත් විකල්ප තියෙන්න හොඳ නෑ. මේ තුනම එකට එකතු වුණාම තමයි අර කියන යැපීම උපරිම වෙන්නේ, බලයත් උපරිම වෙන්නේ එතකොටයි. හොඳයි. දැන් අපි දන්නවා බලයේ එන විදිහ සහ ඒක නිර්මාණය වෙන විදිහ. ඒක මිනිස්සු මේ Tamanට තියෙන බලය ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද? මොන වගේ උපක්‍රමද මේකට පාවිච්චි කරන්නේ? බලය ක්‍රියාවට නංවන්න විවිධ ක්‍රම තියෙනවා. එක විදිහක් තමයි තර්ක කරලා, කරුණු පෙන්නලා කෙනෙක්ව එකඟ කරවගන්න එක. තවත් සමහරු Tamanගේ තනතුරේ බලය මතක් කරලා දෙනවා.
තවත් අය ඔයා මට මේක කරලා දෙන්න මම ඔයාට මේක දෙන්නම් වගේ ගනුදෙනු කරනවා. ඒ වගේම අනුතුරු අංගවලා තර්ජනය කරලා පීඩනය දාලා වැඩ කරව ගන්න අයත් ඉන්නවා. හැබැයි බලය කියන්නේ කාසිය දෙපත්ත වගේ. ඒක හොඳට වගේම ඊටම නරකටත් පාවිච්චි කරන්න පුළුවන්. බලය අයුතු ලෙස පාවිච්චි කළාම ඒකින් වෙන්න පුළුවන් හානිය හිතා ගන්නවත් බැරි තරම්. අපි දැන් බලමු බලය අනිසි ලෙස පාවිච්චි කිරීමේ බරපතලම ප්‍රතිඵලයක් ගැන. මෙන්න මේ කියමනෙන් ඒක හරිම පැහැදිලි. ලිංගික හිරිහැර කියන ප්‍රශ්නයේ තේරුම් ගන්න නම් බලය කියන සංකල්පයේ තේරුම් ගන්නම වෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නේ බල අසමතුලිතතාවයක් තියෙන තැන්වල. බලය වැඩි කෙනා බලය අඩු කෙනාව ගොදුරක් කරගන්න උත්සාහ කරනවා. සරලවම කිව්වොත් ලිංගික හිරිහැර කියන්නේ කෙනෙකුගේ රැකියාවට බලපාන වැඩ කරන තැන අප්‍රසන්න සතුරු පරිසරයක් හදන ඕනෑම අනවශ්‍ය ලිංගික ස්වභාවයේ ක්‍රියාවක්. මේක වචනයකින් වෙන්න පුළුවන්, ක්‍රියාවකින් වෙන්න පුළුවන්, ඉංගියකින් වෙන්න පුළුවන්. හැබැයි හොඳ ආරංචිය තමයි මේ දේවල් වළක්වන්න ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම ආයතනවල කළමනාකරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. පැහැදිලි ප්‍රතිපත්ති හදන එක, පැමිණිලි කරන අයට කිසිම පරිගැනීමක් වෙන්නේ නැහැ කියලා සහතික කරන එක, ලැබෙන හැම පැමිණිල්ලක්ම හරියට විමර්ශනය කරන එක සහ වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන එක අත්‍යවශ්‍යයි. ඉතින් බලන්න බලය කියන දේ අපි හැමෝගෙම ජීවිත වටේ තියෙනවා. හැම සම්බන්ධතාවයකම ක්‍රියාත්මක වෙනවා. දැන් අපි දන්නවා ඒක එන්නේ කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ වගේම ඒක කොයිතරම් භයානක වෙන්න පුළුවන්ද කියලාත්. ඉතින් මේ දැනුමත් එක්ක අවට ලෝකයේ දිහා බලද්දි පේන දේවල් වෙනස් වෙයිද? ඒ වෙනසත් එක්ක මොනවද කරන්න පුළුවන් වෙන්නේ? ඒක ටිකක් හිතන්න වටින ප්‍රශ්නයක්.